ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු ඒ අභිමානවත් පුවත දුටුගැමුණු මහරජතුමා සහ දසමහා යෝධයන්ගේ වික්‍රමය ගැන ලස්සන කතාවක් මෙන්න. අතීතයේ ලක්දිව රජරට පාලනය කළේ එලාර නම් දෙමළ රජු විසිනි. ඔහු සාධාරණ පාලකයෙකු වුවද රට පරාදීන වී තිබීම ගැමුණු කුමරුගේ සිතට මහත් බරක් විය. මට මේ කුඩා රටේ හකුලාගෙන නිදාගත නොහැක්කේ උතුරෙන් දෙමළ ජනයාත් දකුණෙන් මහා මුහුදත් ඇති බැවින් යයි පවසා කුමරු තම මාතෘභූමිය නිදහස් කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සේනා සංවිධානය කළේය. ගැමුණු කුමරුට මෙම මහා සටනේදී ශක්තියක් වූයේ අසමසම බලයකින් යුත් දස මහා යෝධයන්ය. නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, තේරපුත්තාභය, භරණ, වසභ, කංජදේව, පුස්සදේව සහ ලභිය වසව යන මේ වීරයන් දස දෙනා දසදෙසින් පැමිණි මහා බල පරාක්‍රමයක් ඇති පිරිසකි. ඔවුන්ට අමතරව ගැමුණු කුමරුගේ සමීපතම මිතුරා වූයේ කණ්ඩුල නම් මංගල හස්තියයි. සේනාව පිරිවරාගෙන මාගම සිට අනුරාධපුරය බලා ගමන්ගත් ගැමුණු කුමරුට හමු වූ ප්‍රබලම අභියෝගය වූයේ විජිතපුර බලකොටුවයි. එහිදී දස මහා යෝධයන් පෙන්වූ දස්කම් අදහාගත නොහැකි විය. නන්දිමිත්‍ර යෝධයා සහ කණ්ඩුල යතා එක්ව මහා යකඩ දොරටු බිඳ දැමුවා. අනිකුත් යෝධයන් මහා ප්‍රාකාර මතින් පැන සතුරන් පරාජය කරමින් බලකොටුව අල්ලා ගත්තා. අවසානයේදී දුටුගැමුණු රජු අනුරාධපුර නගරය අසලට ළඟා විය. එහිදී ඔහු එලාර රජුට අභියෝග කළේය. රටේ මිනිසුන් දහස් ගණනින් මිය යනු වෙනුවට අප දෙදෙනා සටන් කර මෙයට තීරණයක් දෙමු. එලාර රජු මහා පබ්බත නම් ඇතාපිට නැගී පෙමිණි අතර ගැමුණු රජු තම කණ්ඩුල ඇතාපිට නැගී පෙරට ආවේය. දකුණු වාසල් දොරටුව අසලදී මහා සටන ඇරඹිනි. කණ්ඩුල ඇතා සිය දල පහරින් එලාර රජුගේ ඇතා බිම හෙළිය. ගැමුණු රජු තම තෝමරය විද එලාර රජු පරාජය කළේය. ජයග්‍රහණයෙන් පසු දුටුගැමුණු රජු කළේ ඉතාමත් උදාර වැඩකි. ඔහු සතුරා වුවද එලාර රජුගේ වීරත්වය අගය කරමින් ඔහුට රාජකීය ගෞරව සහිතව අවමංගල්‍ය උත්සවයක් පැවැත්විය. එපමණක් නොව එම සොහන අසලින් යන ඕනෑම අයෙකු නිහඬව ගමන් කළ යුතු බවට නීතියක්ද පැනවිය. අවසානයේදී දුටුගැමුණු මහරජතුමා දස මහා යෝධයන්ගේ සහාය ඇතිව මුළු ලක්දිවම එක්සේසත් කර රුවන්වැලි මහා සෑය වැනි උදාර නිර්මාණ කරමින් සම්බුද්ධ ශාසනයට මහා සේවයක් ඉටු කළ වීරවරයෙක්. ඉතින් යාළුවනේ මගේ මේ කතාව හොඳයි නම් මගේ මහේෂ් AI YouTube නාලිකාව subscribe කරලා like කරලා comment කරලා එකතු වෙන්න කියහමන් ආදරයෙන් ආරාධනා කරනවා.